සිංහල කතා කරනවා වගේ නෙවෙයිනේ. ලියනකොට වෙනස්. දැන් ලියනකොට සමහර වෙලාවලදී සමහර වාක්‍යවල උක්ත ස්වරූපෙන් තියෙනවා සමහර වෙලාවට අනුක්තයි බලනකොට දෙලුවක් අතර අතරම මොකද්ද මේ? ඇයි මෙහෙම වුනේ කියලා හිතා ගන්න බැරි එකක් තියෙනවා. අනුක්ත විදිහට කොයි අවස්ථාවලද තියෙන්නේ කියලා මේ කියන්නයි යන්නේ. අනියමාර්ථය අනුක්තයි සංශයාර්ථය අනුක්තයි යුතුය මැනවිය හැකි වටි අනුක්තයි ඇයි කෙසේද ප්‍රශ්නාර්ථය අනුක්තයි හරි අනියමාර්ථය අනුක්තයි කියලා මම මේ කියන්නේ වාක්‍යයක අනියමාර්ථ ක්‍රියාපදයක් තියෙනවා නම් අර වෙයිද නැද්ද ෂුවර් එකක් නැති. ඒ වගේ අනිමාර්ථය අසම්භාව්‍ය ක්‍රියාවක් හරි කාලාර්ථය අසම්භාව්‍ය ක්‍රියාවක් හරි තියෙනවා නම් ඒකේ උක්ත පදය අනිවාර්යයෙන්ම අනුක්ත විය යුතුයි. උදාහරණයක් ලියන්නද? ඔන්න මම මෙහෙම ලියනවා. දරුවන් ආවොත් දෙමාපියෝ සතුටු වෙති. දැන් මෙතන සාමාන්‍ය විදිහට තියෙනවා දෙමාපියෝ සතුටු වෙති කියලා අපිට ලියන්න පුළුවන්. මෙතන ආවොත් කියලා කියන්නේ අනියමාර්ථය අසම්භාව්‍ය ක්‍රියාවක්. ෂුවර් එකක් නැහැනේ. එන්නත් ඉඩ දෙනව නොඑන්නත් ඉඩ දෙනව. නේද? එහෙනම් මේ අසම්භාව්‍ය ක්‍රියාවක් වාක්‍යයක තියෙනවා නම් උක්ත පදය අනුක්ත විය යුතුයි. දැන් මෙතන කාලාර්ථය සම්භාව්‍ය ක්‍රියාවක් තිබ්බත් එහෙම තමයි. මේ විදිහට කිව්වොත් එහෙම දරුවන් සිනාසෙද්දී දෙමාපියෝ සතුටු වෙති. සිනාසෙනකොට අසම්භාව්‍ය ක්‍රියාවක් කියලා කියන්නේ ඒකනේ කාලාර්ථය. ඔන්න එහෙනම් අසම්භාව්‍ය ක්‍රියාවක් යෙදුනොත් වාක්‍යයක ඒකේ උක්ත පදය අනුක්තයි. ඊළඟට බලමු මං කියවේ අර සංශයාර්ථය අනුක්තයි. සංශය සැකය. සැක සහිතයි වේද නැද්ද කියලා සැක සහිතයි. අරකම ලියමු නේද? ඔන්න වාක්‍ය. එතකොට මේ බලන්න මේකේ වාක්‍ය දෙකක් තියෙනවා බැලුව බැලමට. නේද? දෙමාපියෝ සිතති. උක්තේ බහුවචනයි යාක්‍යතේ බහුවචනයි හරියටම හරි. අපි මේ දෙමාපියෝ සිතන එක තමයි ප්‍රධාන වාක්‍ය. ඒකනේ ප්‍රධාන වාක්‍ය විදිහට වෙන්නේ. එහෙනම් අපි මේකට කියනවා ප්‍රධාන වාක්‍ය කියලා මේ වාක්‍ය ඇතුලේ. ඊට පස්සේ මේ දෙමාපියෝ හිතන්නේ මොකද්ද? දරුවන් පාඩම් කරති. කරනව ඇති කියලා හිතනවා. හැබැයි කොල්ලෝ කෙල්ලෝ සමහරලාට කාමරය ඇතුළට වෙලා සමහරු නිදි ඇති. සමහරු ගේම් ගහනද සමහරු chat කරන දෙක එක කරන ඇති. කියන්න බෑ හැබැයි පාඩම් කරනවත් ඇති. ෂුවර් එකක් නෑ සැක සහිතයි. ඒ නිසා මේ ප්‍රධාන වාක්‍ය ඇතුලේ තියෙන වාක්‍යයට අපි කියනවා මෙන්න සැක සහිත වාක්‍යයට අපි කියනවා අන්තර්වාක්‍ය කියලා. අන්තර්වාක්‍යය. හරිද? එතකොට පැහැදිලිව පේන කොටස් දෙකක් තියෙනවා නේද? එහෙනම් මම අර කිව්වේ සංශයාර්ථය අනුක්තයි කියලා. සංශයාර්ථයේ සහිත වාක්‍යයක උක්ත පදය අනුක්තයි. උක්ත පදය අනුක්තයි. මොකේද? අන්තර්වාක්‍යයේ. අන්තර්වාක්‍යයේ උක්ත පදය තමයි අනුක්තයි. ඒත් එක්කම තව විශේෂ දෙයක් තියෙනවා. මෙතන අන්තර්වාක්‍යයේ ක්‍රියාපදය ප්‍රථම පුරුෂ බහුවචන වේ යුතුයි. දැන් ප්‍රථම පුරුෂ බහුවචන මතක් නැත්තම් මේක මෙන්න මේකට අනුව තිබ්බනම් හරි. ප්‍රථම පුරුෂ බහුවචන. ඔහු කරති, ඔහු දුවති, ඔහු බැලූහ, බැලුවෝය නේද? ඔන්න ඔය වගේ තියන්න පුළුවන්. හරි? එහෙනම් දරුවන් පාඩම් කරති, දෙමාපියෝ සිතති. සංශයාර්ථයේ සහිත වාක්‍යයක අන්තර්වාක්‍යයේ උක්තය අනුක්තයි. අන්තර්වාක්‍යයේ ක්‍රියාපදය ප්‍රථම පුරුෂ බහුවචනයි. ප්‍රධාන වාක්‍ය සාමාන්‍ය පරිදි. ඔන්න එහෙනම්
යුතුය මැනවි යෙහෙකි වටි ප්‍රශ්නාර්ථය ආවොත් එහෙම ඇයි කෙසේද කුමක්ද ඔය වගේ ප්‍රශ්නාර්ථය ආවොත් උක්ත පදය අනුක්තයි. මේ බලන්න. ඔන්න මම ලියනවා මෙහෙම. ඒ හින්දා ඔන්න මම ලියුවා දිනපතා ස්නානය කළ යුතුය. යුතුය වලින් අවසන් වුණා උක්ත පදය අනුක්තයි. හරි. මැනවිත් එහෙමයි. කෙල්ලන් දිනපතා ස්නානය කිරීම මැනවි. කෙල්ලන් දිනපතා ස්නානය කිරීම යෙහෙකි. කෙල්ලන් දිනපතා ස්නානය කිරීම වටි. ඕන එකකට එහෙම තමයි අවසන් වෙන්නේ එහෙමනම්. ඊට පස්සේ අපිට මෙහෙම එකක් කියන්නත් පුළුවන්. තද වෙන්න බෑ කොල්ලන්ට. කොල්ලන් මෙපමණ බොරු කියන්නේ ඇයි? කෙල්ලන් දාන්නත් පුළුවන් ඕන හොඳේ. ඇයි වලින් අවසන් වුණා උක්ත පදය අනුක්තයි. හරිද? දරුවන් යන්නේ කොහේද? දෙමාපියන් කෑ ගසන්නේ කුමකටද? අන්න ඒ විදිහට කවි පාඩම් කරගන්න. අසම්භාව්‍ය අනුක්තයි, සංශයාර්ථය අනුක්තයි, යුතුය මැනවි යෙහෙකි වටි ඇයි කෙසේද ප්‍රශ්නාර්ථය අනුක්තයි. විභාගෙට ලියනකොට හොඳටම මතක් වෙයි. මතක සිතුවම් ක්‍රමවේදය සිංහල විෂයට හඳුන්වා දෙමින් හරියට සිංහල උගන්වන හරි අපූර්ව සිංහල මිස්ගේ පාඩම් වලට දරුවෝ විතරක් නෙවෙයි වැඩිහිටියෝ ආදරය කරනවා. ඉතින් මේ හරි අපූර්ව සිංහල මිස් මෙහෙවන යොදුන් ගණන් දුර අතික්‍රමණය කළ හරි අපූර්ව ඔන්ලයින් සිංහල පන්තිය 2026ට පිටු පෙරළෙන වටයි. 6 ශ්‍රේණියේ ඉඳන් 11 ශ්‍රේණිය දක්වා බය නැතුව ගෙදර ඉඳන් සිංහල ඉගෙන ගන්න. 074 360 225 අංකයට ඔබේ නම ශ්‍රේණිය WhatsApp කර tipsare.lk වෙබ්සයිට් එකට රෙජිස්ටර් වෙන්න.